හරියටම ගොඩාක් මුනි මේ අපි පටන් ගමු ක්ලාස් එක. එතකොට මේක පොඩ්ඩක් විස්තර කරොත් එහෙම මේ දැන් අපි බයෝ පාඩම් ටික ඉවර කරානේ. බයෝ පාඩම් ටික කියලා කියන හතරවෙනි බයෝ පාඩම ඉවර කරලා තියෙනවා. ඔයාලට ප්‍රධාන වශයෙන් සිලබස් එකේ බයෝ පාඩම් දෙකයි තියෙන්නේ. හතරවෙනි එක සහ 12 වසරේ අන්තිමට ජෛව කියලා බයෝ පාඩමක් තියෙනවා. ඒක අර බයෝ කෙමිස්ට්‍රි පැත්තට යන පාඩම. එතකොට දැන් මේක දැන් හතරවෙනි පාඩම ගත්තොත් එහෙනම් මේක ටිකක් දිග පාඩම. මට අපිට සෑහෙන කාලයක් ගියා ඉවර කරගන්න සහ සෑහෙන කරුණු ප්‍රමාණයක් තියෙන මතක තියාගන්න. එතකොට දැන් සාමාන්‍ය මම ඔන්න ඔය වගේ පාඩම් මතක තියාගන්නේ උදව්වක් විදිහට මෙන්න මේ වගේ ෂෝට් නෝට් වැඩපිළිවෙලක් යනවා අපේ ක්ලාස් එකට. හරි. එතකොට කරන්නේ දැන් ඔයාලා පිටු ගණන් පාඩම් කරන එක මෙන්න මේ වගේ වගු ටිකකට ගහගත්තාම ඔයාලට හරි ලේසි මේක මතක තියාගන්න සහ පාඩම් කරගන්න. ඉතින් පේපරයක් වුණා පටගාලා මෙතනදී අපිට බලන්න පේපර් එකේ උත්තරයක් හොයන්න උනා පටගාලා මෙතනදී අපිට බලා ගන්න ඕන. මහලොකු වෙලාවක් යන්නේ. මේක ඉංග්‍රීසි වලින් දාලා තියෙන මොකද සිංහල මීඩියම් සහ ඉංග්‍රීසි මීඩියම් කියන ළමයි දෙගොල්ලොම මේකේ ඉන්නවා. ක්ලාස් එකේ ජොයින් වෙලා ඉන්න ඒක නිසා තමයි මෙහෙම දාලා තියෙන්නේ. දෙගොල්ලන්ටම තේරෙන විදිහට කිසි ප්‍රශ්නයක් එන්නේ නැති විදිහට මම මේ වැඩේ යන විදිය කියලා දෙන්න. හරි. එතකොට සමහර කට්ටිය ඉන්න පුළුවන් ඕ ලෙවල් වල හොඳ ෂෝට් නෝට් ගහපු කට්ටිය ඉන්න පුළුවන් ෂෝට් නෝට් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන්. එතකොට මේක බලලා හොඳ අදහසක් ගන්න මොකක්ද මේ අපි ක්ලාස් එක ඇතුලේ ගහන ෂෝට් නෝට් එක කියලා. ඒ කියන්නේ මෙහෙමයි මේක මේ පාඩමට ගහන්න පුළුවන් වුණාට සමහර විට තව පාඩමකට බැරි වෙනවා නේ. ඒක වෙනම කතාවක්. ඒතකොට ඒ ෂෝට් නෝට් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රසායනික කර්මාන්ත. රසායනික කර්මාන්ත වල මට මෙහෙම ෂෝට් නෝට් එකක් ගහන්න බෑ. ඒකද වෙනම මෙතඩ් දෙකක් ඔස්සේ ෂෝට් නෝට් එකක් අපි ගහ ගන්න ඕනේ. හරි වෙනම ක්‍රමවේදයක් යොදාගෙන වෙනම මෙතඩොලොජි එකක් යොදාගෙන අපි ෂෝට් නෝට් එකක් ගහ ගන්න ඕනේ. අන්න එහෙමයි. ත්‍රිකෝණමිතියට මෙහෙම ගහන්න බෑ. ත්‍රිකෝණමිතියට වෙනම මෙතඩොලොජි එකක් මේ යූස් කරලා වෙනම අපි ගහ ගන්න ෂෝට් නෝට් එක. පැහැදිලිනේ? හරි. එතකොට මම කියන්නම් මෙන්න මේකේ තියෙන මේ ටේබල් එකේ තියෙන වැදගත්. අපි මේක ඩිස්කස් කරගෙන යමු. ඒතකොට ඔයාලට තේරෙයි මේකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. මේකේ මම එක පොයින්ට් එකක් ඔයාලට හයිලයිට් කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගුවේ දැන් මෙතන තියෙනවානේ ජීවි අජීවි බව කියන එක. එතකොට සරලවම අපිට මේ එක්කෙනෙක් ගැන මතක තියාගෙන ඉතුරු ඔක්කොම ගැන මතක තියාගන්න ඕනේ. මොකද මම මේ කිව්වේ එක්කෙනෙක් ගැන මතක තියාගෙන හරිද? එයාගෙන් ගන්න ලොජික් එකෙන් ඉතුරු හැමෝම ගැන මතක තියාගන්න පුළුවන්. පැහැදිලි? දැන් උදාහරණයක් විදිහට මම කියන්නම්. වෛරස් කියලා කියන්නේ අපි ජීවි කියලා සලකන්නේ නැහැ. ඕකේ. වෛරස් is a non-living. එතකොට වෛරස් එකක් ජීවි ලක්ෂණ පෙන්වන්නේ. වෛරස් එකක් ජීවි ලක්ෂණ පෙන්වන්න ධාරක සෛලයක් තුලදී විතරයි. Virus shows living characteristic only within a host cell. That is the thing we know. ඒකයි අපි දන්න දේ. එතකොට අපිට සරලවම කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ ඉතිරි සියල්ලම ජීවි. මේ හැමෝම ජීවි. මේ හැමෝම ජීවි. ඒ කියන්නේ මේ හැමෝටම ජීවි ලක්ෂණ පෙන්වන්න පුළුවන්. living characteristic පෙන්වන්න පුළුවන් මේ හැමෝටම. හැබැයි වෛරස් වලට මේකට සමහර විශේෂ අවස්ථාවලදී විතරයි ජීවි ලක්ෂණ පෙන්වන්න පුළුවන්. හරි. There are specific conditions which the virus can show their living characteristic. Other than that, that is just like a dust particle. ඒක නිකන් දූවිලි අංශුවක් විතරයි. ධාරක සෛලය තුළ නෙමෙයි. ධාරක සෛලයෙන් එළියේදී නිකන් දූවිලි අංශුවක් විතරයි. පැහැදිලි? අන්න ඒකයි. ඒ කියන්නේ වෛරස් ජීවි නෙමෙයි ඉතිරි සියල්ලම ජීවි. අන්න එහෙම මතක තියාගන්න. වෛරස් ජීවි නෙමෙයි ඉතිරි සියල්ලම ජීවි. දැන් මේකත් බලන්න. ශූන්‍යෂ්ටික සහ ප්‍රාග්ඥාෂ්ටික. එතකොට අපි මේකෙදි මෙන්න මෙහෙම මතක තියාගමු. බැක්ටීරියා මතක තියාගමු ප්‍රාග්ඥාෂ්ටිකයි කියලා. හරි බැක්ටීරියා ප්‍රාග්ඥාෂ්ටිකයි. අපි වෛරස් ශූන්‍යෂ්ටික ප්‍රාග්ඥාෂ්ටික කියලා වෙන් කරන්නේ නැහැනේ. එහෙනම් ඉතිරි සියල්ලම ශූන්‍යෂ්ටිකයි. ඉතිරි සියල්ලම ශූන්‍යෂ්ටිකයි. වැඩේ ලේසි නෑ ඔයාලට කටපාඩම් කරන්න දෙයක් නැහැ. ශාක ගත්තම එයා ශූන්‍යෂ්ටිකයිද සත්තු ගත්තම ශූන්‍යෂ්ටිකයි දිලියට ගත්තම ශූන්‍යෂ්ටික නෑ. එහෙම පාඩම් කරන්නේ නැහැ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මොකද කරන්නේ? බැක්ටීරියා is a prokaryotes. ඒ කියන්නේ ප්‍රාග්ඥාෂ්ටික කෙනෙක්. වෛරස් ගත්තොත් we do not classify it under eukaryotes or prokaryotes. ඒ කියන්නේ ශූන්‍යෂ්ටික කියලා සලකන්නේත් නැහැ ප්‍රාග්ඥාෂ්ටික කියලා අපි අලව සලකන්නේත් නැහැ. පැහැදිලිනේ? එහෙනම් ඒ දෙන්න හැර ඉතිරි සියල්ලම
soonest එකයි. Okay. Other than bacteria and virus, all the others are eukaryotes. soonest කට්ටිය. පැහැදිලිනේ. ඔයාලට පේනවද මේ වගේ වගයක් ගහගත්තම කොච්චර ලේසිද කියලා පන්තක තියාගන්න. ඊළඟට බලමු tissue structure. මෙතන සෛලීය වීම නේද? පටක වීම. නැත්නම් පටක සංවිධානය. පටක සංවිධානය. එතකොට පටක සංවිධානය. එතකොට ටිෂු ස්ට්‍රක්චර්. එතකොට ටිෂු එකක් හැදෙන්න නම් සෙල්ස් තියෙන්න ඕනේ, සෛල තියෙන්න ඕනේ. සෛල වලින් තමයි පටකයක් හැදෙන්නේ. Okay? Then different type of cells or similar type of cells මේක ටිෂු එක කියන්නේ සමාන සෛලස් හෝ වෙනස් සෛලයක තුල තමයි පටකයක් හැදෙන්නේ. අපිට ඒක අත දැක්කෙම ඕනේ නැහැ. නිකන් යන්තම් ඔලුවේ තිබ්බනම් ඇති. මේක මතක තියාගන්න මෙහෙම. මෙතනදී ළමයි බැක්ටීරියා සහ වෛරස් පටක සංවිධානයක් පෙන්වන්නේ නැත. හරි බැක්ටීරියා සහ වෛරස් පටක සංවිධානයක් පෙන්වන්නේ නැහැ. That means there is no tissue structure in bacteria and viruses. බැක්ටීරියා වෛරස් පටක සංවිධානයක් පෙන්වන්නේ නැහැ. ඉතිරි සියල්ලකම පොදුවේ පටක සංවිධානයක් පෙන්වනවා. පොදුවේ පටක සංවිධානයක් පෙන්වනවා. හැබැයි මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගමු ඊස්ට් කියන එක නේ. ඊස්ට්. ඊස්ට්. ඊස්ට් is a fungi no. ඊස්ට් is a fungi කියන්නේ ඊස්ට් කියලා කියන්නේ දිලීරයක්. නමුත් මෙයා ඇවිල්ලා යුනිසෙලියුලර් කියන්නේ ඒක සෛලික දිලීරයක්. එහෙනම් මතක තියාගන්න ඕනේ ඒක සෛලික කට්ටිය ඉන්නවා නම් අපි කතා කරපු except from bacteria and virus, if there are unicellular organisms in the other groups, that unicellular organism also doesn't has a tissue structure. Clear? ඒ කියන්නේ බැක්ටීරියා සහ වෛරස් හැර අපි කතා කරපු ඉතිරි කණ්ඩායමේ ඉන්නවා නම් ඒක සෛලික ජීවියෙක් එයාටත් පටක සංවිධානයක් නැහැ. මම කියකිය සමස්තයක් විදිහට අපි කතා කරාම එයාට පටක සංවිධාන තියෙනවා. තේරෙනවනේ? එතකොට හරි. ඊළඟට යුනිසෙලියුලර් ඇන්ඩ් මල්ටිසෙලුලර් ඒ කියන්නේ ඒක සෛලික සහ බහුසෛලික ජීවීන් ගැන කතා කරන්නේ. ශාක මල්ටිසෙලියුලර් බහුසෛලිකයි, සතුන් මල්ටිසෙලියුලර් බහුසෛලිකයි මෙයාලා. යුනිසෙලියුලර් මල්ටිසෙලියුලර් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඒක සෛලික සහ බහුසෛලික කට්ටිය ඉන්නවා දිලීරවල. බැක්ටීරියා යුනිසෙලියුලර්, වෛරස් අපි එහෙම කතා කරන්නේ නැත. ඇල්ගී ගත්තොත් එහෙම යුනිසෙලියුලර් මල්ටිසෙලියුලර් ඒ කියන්නේ ඒක සෛලික සහ බහුසෛලික කියන කට්ටිය ඉන්නවා. ප්‍රොටෝසෝවා බොහෝමයක් අපේ සිලබස් එක ඇතුළේ අපිට ගන්න පුළුවන් යුනිසෙලියුලර් කියලා. මේ ප්‍රොටෝසෝවා කියන එක මම වෙනම ගත්තා. මෙතනදී ඇත්තටම ප්‍රොටෝසෝවා කියලා සලකන්නේ ඇමීබා ඊළඟට ක්ලොස්ට්‍රීඩියම් ඊළඟට අපිට ගන්න පුළුවන් මේ ක්ලැමිඩෝමොනාස්. ඔන්න වගේ සලකන ලද 3-4 දෙනෙක් විතරයි අපි කතා කරන්නේ. මොකද ඔයාලට කතා කරන්න තියෙන්නේ සෙට් එක විතරයි. එතකොට මම පොදුවේ මෙන්න මේ 3 දෙනා ගැන තමයි ප්‍රොටෝසෝවා කියලා කතා කරන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. මේ ප්‍රොටෝසෝවා කියන කට්ටිය ගත්තොත් එහෙනම් මේක ටිකක් ගැඹුරු කතන්දරයක් තියෙනවා. අපි මේ SFT නිසා ඒක එළියට ඇදලා නොගෙන ඇල්ගී සහ ප්‍රොටෝසෝවා කියලා වෙනම අපි කතා කරගමු. පැහැදිලි? මොකද ඔයාලට විභාගෙට මෙච්චර කම්පියුටර් කොහොමවත් තාන්නේ නැහැ. ඒක නිසා ඔක ඔයාලා ඕනම් කියව ගන්න මම දවසක් කියලා දෙන්නම්. මම එදා මේ ක්ලාස් එකේදී කියද්දි කිව්වා මොකද්ද කතන්දරේ කියලා. සා දැනට මම තියාගන්න ඒ ඇති. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණය. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කරනවා කවුද? අපි දන්නවා ශාක. සම්පෝෂණයේ ශාක ඇවිල්ලා ප්‍රභා සංශ්ලේෂිතයි. Autotrophs නැත්නම් they do photosynthesis. Animal no photosynthesis. Fungi no. Bacteria are they? Yeah, bacteria photosynthesis. They can do photosynthesis. Virus no. Algae yes. Protozoa no. නමුත් මෙන්න මේකත් හොඳට මතක තියාගන්න වෙනවා. මේ ප්‍රභා සංශ්ලේෂණය කියන කතන්දරේදී මේකත් හොඳට මතක තියාගන්න වෙනවා. ශාක සහ ඇල්ගී වල විතරයි හරිත ලව තියෙන්නේ. හරිත ලව.
හරිතලව තියෙන්නේ ශාක සහ ඇල්ගී වල විතරයි. බැක්ටීරියාවල මොනවද තියෙන්නේ? මෙයාලා තියෙන්නේ මෙයාලට මොනවද තියෙන්නේ? වර්ණක තියෙනවා. මෙයාලට වර්ණක තියෙනවා. මේවා මේ වර්ණක ගැන විභාගයට අහලා තියෙනවා මට මතක 2022 හෝ 23. වර්ණක තියෙනවා මෙයාලට. කියන්නේ ශාක වලට ඇල්ගී වලට වර්ණක නැහැ නෑ. එයාලටත් වර්ණක තියෙනවා. බැක්ටීරියා වලට විශේෂිත වර්ණකව જાතියක් තියෙනවා. ඒ වලින් තමයි යාලා ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. එතකොට මෙතනදී ගන්න ඕන පොයින්ට් එක තමයි ශාක, ඇල්ගී, ශාක, ඇල්ගී සහ බැක්ටීරියා කියන කාණ්ඩ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඕකේ. නමුත් හරිදලව තියෙන්නේ ශාක සහ ඇල්ගී වල විතරයි. ශාක සහ ඇල්ගී වල විතරයි හරිදලව තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ ශාක සහ ඇල්ගී වල මේ වර්ණක නැහැ කියලා නෑ වර්ණක තියෙනවා. වර්ණකක් තියෙනවා හොඳේ. වර්ණකක් තියෙනවා. හරි. ඊළඟ තියෙනවා සෛල බිත්ති. ඊළඟ තියෙනවා සෛල බිත්ති. මේ සෛල බිත්ති ගැන කතා කරාම අපි සෛල බිත්ති නෑ කියලා කියන්නේ සත්තුන්ගේ විතරයි. මෙයාලට සෛල බිත්ති නැත. සත්තුන්ට සෛල බිත්ති නෑ. ඉතිරි සියල්ලටම සෛල බිත්ති තියෙනවා. වෛරස් වලට සෛල බිත්ති නෑ කියලා තමයි අපි සලකන්නේ. මොකද එයා ඇවිල්ලා පොඩි අමුතු ජීවියෙන්නේ. එයා ඇවිල්ලා අමුතු ජීවියෙක්. වෛරස් සහ වෛරස් වලට නෑ කියලා අපි සලකනවා. සත්තුන්ට කොහොමත් නෑ. ඒක ආයෙ ඩවුට් එකක් තියෙන දෙයක් නෑ. හැබැයි මෙතන අර වගේ අපි පොඩ්ඩක් තව කතා කරන්න ඕනේ. මොකද කතා කරන්න ඕනේ? ශාක ගත්තොත් එහෙම ශාක සෛල බිත්තිය හැදලා තියෙන මොනවද? සෙලියුලෝස් වලින්. සෙලියුලෝස් වලින්. ඒ සෙලියුලෝස් තියෙන තව තැනක් මම කියන්නද? මේ ඉන්නව නේද ඇල්ගී? අන්න ඇල්ගී සෛල බිත්තියත් හැදලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ඇල්ගී සෛල බිත්තියත් හැදලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. හරි. ඊළඟට දිලීර හැදලා තියෙන්නේ කයිටින් වලින්. දිලීර සෛල බිත්තිය හැදලා තියෙන කයිටින් වලින්. කයිටින් තියෙන තව තැනක් කොයිද? ආර්ත්‍රපෝඩාවන්ගේ බහිස්සකිල්ලේ තියෙනවා කයිටින්. අන්න ඒ කයිටින් වලින් තමයි මේ දිලීර සෛල බිත්තිය හැදෙන්නේ. බැක්ටීරියා ගත්තොත් එහෙම අපි යට කියනවා පෙප්ටිඩෝග්ලයිකෑන්. පෙප්ටිඩෝග්ලයිකෑන් නැත්තම් මියුරීන් කියලා කියනවා. පෙප්ටිඩෝග්ලයිකෑන් මියුරීන් කියලා කියනවා. හරි. ප්‍රොටෝසෝවා ගත්තොත් එහෙම අපි ප්‍රොටෝසෝවා වගේ කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔක ප්‍රොටෝසෝවක් ගත්තොත් එහෙම ඔක පොඩ්ඩක් සංකීර්ණයි. හරි. ඔයාලා මෙන්න මේක මතක තියාගන්න. ඔතන ලියාගන්න ඇමීබට තියෙනවා ව්‍යාජ සෛල බිත්තියක්. ඇමීබට තියෙන ව්‍යාජ සෛල බිත්තියක්. හරි. ඇමීබ කියලා කියන්නේ මෙන්න මෙහෙම ජීවියෙක්. ඇමීබට පුළුවන් එයාගේ හැඩය වෙනස් කරගන්න. මම කලින් තොක් කියලා දෙනවා. ඇමීබට එයාගේ හැඩය වෙනස් කරගන්න පුළුවන්. ඒතකොට ඒ හැඩය වෙනස් කරගන්න නම් එයාට සත්ත්ව සෛල බිත්තියක් තිබිලා බෑ. හරි සත්ත්ව සෛල බිත්තියක් තිබුණොත් මේ හැඩය වෙනස් කරගන්න බෑ. අන්න ඒක නිසා තමයි මේ ව්‍යාජ සෛල බිත්තියක් තියෙන. ඔන්න ඔය කතන්දරේ ෂේප් එක මතක තියාගන්න ඕක. ඒ ඇති. ඒ ඇති. පැහැදිලිද? හරි. ඊළඟ තමයි ආහාර නැත්නම් සංචිත ආහාර. සංචිත ආහාර. එතකොට අපිට සංචිත ආහාර ප්‍රොටෝසෝවා වගේ අපි සංචිත ආහාර කතා කරන්නේ නැහැ. ඊළඟට වෛරස් වල සංචිත ආහාර කතා කරන්නේත් නැහැ. හරි. ඉතින් සියල්ලගේම අපි සංචිත ආහාර කතා කරනවා. එතකොට ඔයාලා පාඩම් කරගද්දි මේ දෙන සංචිත ආහාර අපි කතා කරන්නේ නැහැ. ඉතින් ඔක්කොම කතා කරනවා. පැහැදිලි? එතකොට ශාකවල තියෙන සංචිත ආහාර පිෂ්ඨය. ඉතින් ඇල්ගී ප්‍රභා සංශ්ලේෂණය කරනවානේ. කාඩිත ලවුස් වෙන ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. එහෙනම් එයාගෙත් අපි දාගමු පිෂ්ඨය කියලා. එයාට තියෙන එහෙනම් පිෂ්ඨය. මම ඒ කියපු අර ලොජික් එක මම ඔයාලට මතක තියාගන්න කිව්වේ නැත්නම් හරිතලව නිසාම නෙමෙයි පිෂ්ඨය හැදෙන්නේ. ඒක මෙහෙම හිතන්න එපා. ශාක සහ ඇල්ගී ගත්තොත් එහෙම යාළගේ සංචිත ආහාරය වෙන්නේ පිෂ්ඨය. ඊළඟට මෙන්න මේ තුන් දෙනා ඉන්නවනේ. සතුන්, දිලීර සහ බැක්ටීරියා. එකම සංචිත ආහාරයක් තමයි දෙන්නේ මොනවද? ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් තමයි සංචිත ආහාරය වෙන්නේ. මතක තියාගන්න මේ ග්ලයිකෝජන් සහ පිෂ්ඨය කියන්නේ
කාබෝහයිඩ්‍රේට කාබෝහයිඩ්‍රේට එක මතක තියාගන්න කාබෝහයිඩ්‍රේට. හරි ඊළඟට අපි බලමු මොනවද මේ වාසස්ථාන කියන්න කියන්නේ කියලා. කියන්නේ මේගොල්ලෝ ජීවත් වෙන